ඔයාලා හැමෝම දන්න මාරවිල කුරුසබල්ලි ඉතිහාස කතාවත් එක්ක තමයි අද ඔයාලා එකතු වෙන්න යන්නේ. ඉතින් මම මේ ළඟදී කියා ඇතෙන්ට ඉතින් අපි බලමු කොහොමද මේ ඉතිහාස කතාව කියලා. ඉතින් මේ වත්මන් මාරවිල කාණික දේවා මාතාව මෙව්මැදුර කැප කරලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1875 පෙබරවාරි 1 වෙනිදා. හලාවත ධර්මදූත මධ්‍යස්ථානයට අයත් මෙම දේවමැදුර කැපකර වසර දෙකක් ගතවීමෙන් සමගම දේවමැදුර මීට 300 පමණ දුරකින් සුසාන භූමියක් සඳහා ඉඩමක් ලබාගෙන එවකට උතුරු අනුපදවියේ අතික අගරදගුරු තැන්පත් අති උතුම් ක්‍රිස්තෝප බර්නස් බෝජන් රාජගුරු ප්‍රසාදීන් වහන්සේගෙන් අවසරයක් ඇත්තතිව ගරු කොන්ස්ටන්ට් චූනවේ පියතුමා ක්‍රිස්තු වර්ෂ 1877 අප්‍රේල් මාසේ 5 වෙනිදා වත්මන් ශ්‍රී කුරුස ජාතික සිද්ධස්ථානයේ පිහිටි මාරවිලක කතෝලික සුසාන භූමිය ආශිර්වාද කරනවා. කොහොමත් ක්‍රිස්තු වර්ෂ 1877 ඉඳන් 1971 වෙනකම් මෙම සුසාන භූමිය ගැන කිසිම සටහනක් නැහැ. කිසිම විශේෂ සටහනක් තිබෙත් නැහැ. ඉතින් ක්‍රිස්තු වර්ෂ 1909 දී මාරවිල මේ සම්පාලක ලෙස ප්‍රංශ ජාතික ගරු ෆර්ඩිනෑන්ඩ් තිරී පියතුමා වැඩබාර අරගත්තා. ඉතින් මේ පියතුමා මාරවිල සුසාන භූමියේ කුරුස ප්‍රතිමාවක් අයි කරන්න අදහස් කරලා ඒ බව මිසහම් ජනතාවට කතා කරනවා. ඉතින් මාරවිල දේවමැදුර හා සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය කාන්තාවක් වන W.W. කැරොලිනා මහත්මිය විසින් මෙම යෝජිත ප්‍රතිමාවේ වටිනාකම වන රුපියල් 250ක මුදල පියතුමාට පරිත්‍යාග කරලා තියෙනවා. ඉන් පස්සේ මේ පියතුමා ඉන්දියාවේ බැංගලෝර් නුවර ප්‍රතිභා නිබදවන ආයතනයකට ප්‍රතිමාවක් බාර දෙනවා. ඉතින් බැංගලෝරයේ සිට නැව් මගින් කොළඹ සිට නාත්තන්ඩිය දක්වා දුම්රියෙන් ප්‍රවාහනය කරන ලද මෙම ප්‍රතිමාව බාරගන්න මෙම තිරී පියතුමා දුම්රිය ස්ටේෂනයට යනවා. එතකොට පෙට්ටිය විවෘත කරනකොට ප්‍රතිමාව කැඩිලා ගිය බව තමයි දක්වගන්න පුළුවන් වුණේ. ඉතින් මේ ප්‍රතිමාව රක්ෂණය කරලා තිබ්බ හින්දා කැඩි ඇති මේ ප්‍රතිමාව පියතුමා බාරට ගත්තේ නැහැ. ඉතින් මේ පියතුමා වැඩි වෙහෙසක් අරගෙන ප්‍රතිමාව පිළිසකර කරගෙන ඒ සඳහා එතුමා විශේෂයෙන්ම ජර්මනියෙන් බදාමයක් ජර්මනියේ නිපුණ මේ හදන ලද බදාමයක් යොදාගෙන තමයි මේක මෙවා කරලා තියෙන්නේ. ඉතින් මෙතුමාට මෙම කම්පැනි හදපු ඉන්දියාවේ කම්පැනිය විසින් එතුමාට මෙම ගානකුත් ගෙව්ව කියලා තමයි කතාව තියෙන්නේ. ඉතින් කොහොමත් වැඩි දිනක් ගතවන්න පෙර තිරී පියතුමා මේ කට්ටියත් එක්ක ප්‍රතිමාව සහිත කුරුසිය කරත්තයකට අරගෙන තියාගෙන රැගෙන ගොස් මාරවිල සුසාන භූමියේ සවි කරනවා. ප්‍රතිමාව දැනට ඇත්තේද ගරු තිරී පියතුමා එදා ප්‍රතිමාව ස්ථාපිත කළ ස්ථානයමයි. අදතෙක් එතුමා ඒ කුරුසි ස්ථාපනය කරන සිට අද දක්වාම එම ස්ථානයම තමයි මේ කුරුසි තියෙන්නේ. ඉතින් ඒකේ කිසිම වෙනස් කිරීමක් අද වෙනතෙක් සිදු වෙලා නැහැ. ඉතින් පැරණි ලේඛන වලට අනුව ප්‍රතිමාව සුසාන භූමියේ සවි කරලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1921 වගේ. ඉතින් මේට වසර 100කට පෙර කුරුස ප්‍රතිමාව සවි කළ ගරු තිරී පියතුමා මා නැති කලක මේ සිදුවන පාතිහාරය ඔබට බලාගත හැකියයි පැවසූ බවද ජනප්‍රවාද වලින් කියවෙනවා. ඒ වර්තමානයේ යථාර්ථයක් වී ඇත්තේ මෙහි පැමිණෙන බොහෝ බැතිමතුන් මේ ප්‍රතිමාවේ සෝය බලය අත්දැකපු හින්දා. ඉතින් මේක ගොඩාක් කටකතා ජනප්‍රවාද වලින් තියෙන්නේ මේ වගේ මෙතන ප්‍රාතිහාර්ය සිදු වුණා කියලා කියනවා. ඉතින් එක මවක් තම දරුවාට අසනීප වෙච්ච අවස්ථාවක ඉතින් මේ කුරුසපල්ලියට ඇවිල්ලා දන ගහලා මේ වැල්ලේ දන ගහලා තමන්ගේ දරුවා සෝ කරන්න කියලා ඉල්ලලා තියෙනවා. ඉතින් මේ මොහොතේ මේ අම්මට කලින් ආව කෙනෙක් මේ කුරුසියට තෙල් දාලා ගිහින් තිබිලා තියෙනවා. ඉතින් මේ තෙල් මේ අම්මගේ ඇදහිල්ල
භක්තිය ඒ වැඩිකමට මෙයා මේ තෙල් ටික එකතු කරගෙන ගිහිල්ලා ඒ තෙල් ටික මේ ළමයාගේ ගාලා තියෙනවා. ඉතින් මේ ළමයාගෙන් ගෑවට පස්සේ මේ ජනප්‍රවාද වෙන විදිහට නම් මේ දරුවට වසූරිය වගේ ඒ වගේ අසනීපයක් තමයි තිබිලා තියෙන්නේ. කොහොම හරි මෙම තෙල් ගෑමෙන් පස්සේ මෙම දරුවට ඉතින් දරුවගේ අසනීප තත්ත්වය හොඳ අතට මෙ වෙලා තියෙනවා. ඉතින් මේකෙන් පස්සේ මේ කතාව මෙම අම්මා මේ ගමේ ඔය මාරුවෙල ප්‍රදේශයේ කට්ටියත් එක්ක බෙදාගත් අවස්ථාවක ඉතින් මේක කටකතාවක් වගේ හැම තැනම පැතිරිලා හැමෝම වැළනු කැඩි කතෝලික බෞද්ධ මුස්ලිම් දෙමළේ හැම කෙනෙක්ම ඉතින් මෙතෙන්ට ඇවිල්ලා තමන්ට තියෙන ප්‍රශ්නවලට තමන් වෙනුවෙන් ඒ තමන්ගේ තියෙන කාර්යදර වලට තමන්ට ප්‍රශ්න උත්තර නැති ප්‍රශ්නවලට උත්තර ඉල්ලලා මේ වැල්ලේ දැනගාලා ඉතින් තමන්ට සහනයක් සලසා දෙන්න කියලා ඉල්ලලා තියෙනවා. ඉතින් මේ ඉල්ලපු දේවා ගොඩක් අයට ඇදහිල්ලෙන් භක්තියෙන් ඉල්ලපු අයට මේ ගොඩක් දේවල් ලැබිලා තියෙනවා. ඉතින් මේ දේවා කතා විදිහට ගිහිල්ලා අද වෙනකොට හැමදාම ගොඩාක් සෙනග ඉන්න තැනක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඔහොම තමයි මේ කුරුස පල්ලිය ඉතිහාසය සඳහන් වෙන්නේ. මේ අම්මා ඒ දරුවා සෝනායින් පස්සේ ඒ කටකතාව ගිහිල්ලා මෙතෙන්ට කට්ටිය වැඩියෙන් ඇවිල්ලා ඊට අමතරව ඒ කට්ටිය සෝනාට පස්සේ ඒ දේවල් තව කට්ටියන් ගියා කොහොම හරි කටකතාවලින් මෙතන ගොඩාක් හාස්කම් තියෙන තැනක් කියලා ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා. ඉතින් අද වෙනකොට කතෝලිකයෙක් විදිහට අපිත් ඔයාලත් අපි හැමෝම කතෝලිකයන් නොවන අයත් ඉතින් මේ ජේසුගේ ශ්‍රී කුරුස පල්ලියට යන්න අමතක කරන්නේ නැහැ. ඉතින් මෙතන ගොඩක් බහුල ප්‍රතිහාරය වෙලා තියෙනවා. ඉතින් ඒ ප්‍රතිහාරය වෙච්ච තැනට ඔයාලා ගිහිල්ලා නැත්තම් ඔයාලත් යන්න භක්තියෙන් ඉල්ලන්න. කතෝලිකයෙක් වෙන්නම ඕනේ නැහැ. තමන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වැල්ලේ ගහලා මේද වැල්ලේ දන ගහලා ඉල්ලන කිසි කෙනෙක්ට ජේසුස් වහන්සේ හිස් අතින් ඇල්ලා නැහැ. ඉතින් ඔයාලට මම ඉල්ලනවා යන්න තමන්ට තියෙන ප්‍රශ්න ඉල්ලන්න කියලා යාඥා කරන්න කියන්න. ඔයාලටත් සාහනයක් දැනේවි. ඕක තමයි මාරුවෙල පල්ලියේ ඉතිහාසය. අපි ගොඩක් කට්ටිය හොයන නොදන්න ඉතිහාසය. ඒ වගේම ඉතිහාසයේ කටකතා තියෙනවා මෙම කුරුසේ හෝතපු ජලයෙන් ළමෙක්ව නෑවුවට පස්සේ ඒ ළමයාගේ තිබ්බසෙම් රෝග වලින් සම්පූර්ණයෙන් ඒ ළමයා හොඳ වුණා කියලා. ඉතින් මේ වගේ ප්‍රතිහාරය තියෙන තැනක්. ඉතින් ඔයාලටත් මම ආරාධනා කරනවා ගිහින් නැති කෙනෙක් නම් යන්න දකින්න. මේයි මේ කුරුස පල්ලියේ ඉතිහාසය. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි මාත් එක්ක රැඳලා හිටියට.